ගත්තම ඉතුරු ටික ඉබේ වෙනවා. පටන් ගන්නයි අමාරු වැඩේ කරන්න ගත්තම කරනවා. ඊට පස්සේ වැඩ කරගෙන යන වෙලාවට කොහොමද එක තැනක ඔළුව තියාගෙන ඉන්නර ටිකක් යද්දි අපිට එපා වෙනවා නැගිටලා යන්න හිතනවා නලියනවා බෑ හිතනවා මොකද ඒකට කරන්නේ. එකක් ෆෝකසින් තියෙන්න ඕන ෆෝකසින් කියන එක ඉතින් එහෙම දවසින් දෙකකින් හැදෙන ක්‍රම කියලා ඒව නෑ. ෆෝකසින් කියන්නේ හරියට නිකන් ඇවිදින්න පුරුදු වුණා වගේ පුරුදු වෙන්න තියෙන දෙයක්. ඔයාලා ඇවිදින්න පුරුදුනේ කොහොමද? ඇවිදලානේ. ඇවිදිනකොට වැටුණා ආයෙ නැගිට්ට මොකක් හරි අල්ලගෙන ඇවිද්දා. අමාරුවෙන් කැතට ඇවිද්දා ටික යම් එක විදිහකට ආවා සාමාන්‍ය මිනිස්සු ඇවිදින මට්ටමට ආවා. ඇවිදින්න පුරුදු වුණ විදිහක් ඇතිනේ. ඇවිදීමේ ක්‍රම 12ක් වගේ ඒවා ඉගෙනගෙන නෙවෙයි ඇවිදින්න පුරුදුනේ ඕගොල්ලෝ. ඒක කරමින් වැටෙන ගානට නැගිටිමින් ආය උත්සාහ කරමින් ඇවිදින්න පුරුදුනේ. ෆෝකස් උනොත් එහෙම තමයි. මේ ඔළුව තියන් ඉන්න උත්සාහ කරනවා විනාඩි 5ක් ඇද වෙන ලෝකයක. ආය ඇදලා ගන්නවා. අර වැටෙන එක මේ තියෙන්නේ. ආය ඇදලා ගන්නවා. එහෙම යනකොට මුලින් විනාඩි 5යි අපිට දෙක ඔළුව තියන් ඉන්නේ. ටික වෙලාවක් ඉඳි විනාඩි 10ක් විතර පුළුවන් වෙනවා සතියක් විතර යන්න. තව ටිකක් ඒක අල්ලන් ඉඳි විනාඩි 30ක් 40ක් වගේ මට්ටමකට එනවා මාසයක් එකමාරක් යද්දි. තව මාස දෙක තුනක් යද්දි පැයක් විතර වුණත් පැයකට වඩා නම් එහෙම ෆෝකසින් තියන් ඉන්න පුළුවන් යුන්නේ නැහැ. හරිද? කොහොම කරත් ට්‍රැක් පයින්නවා පැයක් යනකොට නම්. පැය භාගෙ තමයි සාමාන්‍යයෙන් පැය භාගෙ විනාඩි 40 තමයි. එහෙම අර එකම දේක ඔළුව තියන් ඉන්න පුළුවන්. යන්න පුළුවන් උපරිම මේක. ඉතින් ඒක පුරුදු වෙන්න අර ඇවිදින එක පුරුදු වෙනවා වගේ යම් කාලයක් යනවා. ඒකට ඉතින් මේ process එකේ යන්න ඕන. ආයිමත් ඕගලන්ට ශනික දේවල් ඕන උනාට එහෙම ශනික හම්බෙන්නේ නැහැ. සතියක් උත්සාහ කරලා හරියන්නේ නැහැ කියලා නතර කරලා හරියන්නේ නැහැ මේක. කාලයක් අකණ්ඩව මේක ඇතුලේ වැඩ කරන එකට විතරයි මම පුරුදු වෙන්නේ. මේවා process. මේවා අර ඒක ක්‍රම එක ප්‍රතිඵල එන දවසින් එහෙම ඒවා නෙමෙයි. මේවා process. මේවට යනවා යම් කාලයක්. හරි. ඊළඟට එතකොට වැඩ කරන්න පටන් ගත්තා. දැන් පැය දෙක තුනක සෙෂන් එකක් තියෙනවා. කරන්න හිතෙන්නේ නැහැ පැයක් කරද්දී එපා වෙලා නිකන් බෑ හිතෙනවා නම් මන්නේ කියන්නේ ෆෝකසින් අවුලකුත් නෙමෙයි කරන වෙලාවේ වැඩේ කරනවා ටිකක් ඉද්දී අර බෑ වගේ නිකන් එකක් කියනවනේ නිකන් යන්න හිතනවනේ නැගිටලා ඒවම කරගන්න පුළුවන් අර පොමොදෝරෝ ටෙක්නික් කියලා එකක් තියෙන්නේ මේක ලෝකේ තියෙන එකක් හරිද නම පොඩ්ඩක් ඇතයි ඒ උනාට එහෙම එකක් තියෙනවා මේක එක එක විදි වලට කරලා තියෙනවා ඕගොල්ලෝගේ පොට්ටුවේදී මම හිතනවා වඩා ගැලපෙයි කියලා අර 20 5 5 මෙතඩ් එක ඒ කියන්නේ මේකේ කියන්නේ ඔයා හිතන්නකෝ දැන් ඔන්න පැය 3ක් වැඩ කරන්න යනවා ඔක පැය 3ක් වැඩ කරනවා කියලා ඔළුව හදාගත්තොත් එහෙම හෙන වෙලා යන වැඩක් වගේ නේ කියන්නේ. ඕ පැය 3ක් වැඩ කරන්න නිකන් අමාරුයි වගේ නේ. පැය 3ක් කියන්නේ ලොකු වෙලාවක් වගේ දවසෙන් 8න් එකක් වගේ එහෙමනේ යන්නේ. හරි. පැය 3ක් කියලා ඔයා හිතන්නේ නැහැ. ඔයා හිතනවා මේ පැය 3 කඩනවා පැය භාගයකට කඩලා ඔයා වැඩ කරන්නේ. පැය 3 වැඩ කරන්නේ පැය භාගයව 6ක් වගේ විදිහට වැඩ කරන්න යනවා. ඒතර ඔයාගේ හිත කෙලින්ම යනවා පැය භාගයක් වැඩ කරන්න යන්නේ මං කියනවා. ඔය පැය භාගය නැත්තම් විනාඩි 30 අපි වැඩ කරන එක මෙහෙමයි වෙන්නේ. මේක කඩනවා කැලි 3කට. විනාඩි 20ක් අපි අකණ්ඩව වැඩේ කරගෙන යනවා. අපි දැන් බයෝ හරි මොනවා හරි සබ්ජෙක්ට් එකක් පාඩම් කරනවා ගානක් හදනවා මොකක් හරි. විනාඩි 20 ඒ වැඩේ කරගෙන ගියා. විනාඩි 20ක් හරි. ඊළඟට හම්බ වෙන විනාඩි 5 අපි ඒ විනාඩි 20 තුල කරපු දේ මොකක්ද කියලා අපි ආයෙ නැවත රිවයිස් කරනවා. නැවත රිවයිස් කරනවා. හරි. රිවයිස් කරනකොට අපිට මේ විනාඩි 20 තුල කරපු දේවල් අංගන සමහරක් වෙලාවට ඕගොල්ලන්ට වෙන්නේ මේ පාඩම් කරනවා. පාඩම් කරලා ඉවරනම කියුවේ එකේ මාතෘකාවවත් මතක නැති වෙන්නේ. ඕක හරියනවා මේ විනාඩි 5 හින්දා. අර විනාඩි 20ම කියවපු ටික විනාඩි 5ක් පොඩ්ඩක් පොත බලන්න නැතුව වගේ නිකන් මතක් කරනවා මොනවද බැලුවේ කියලා. මේ කිව්වා අර මේ. ඒක නේ හොඳම දේ තමයි තව මිනිස්සෙකුට ඔයා ඒ විනාඩි 20 ඉගෙන ගත්ත දේ කියලා දෙනවා වගේ කරන එක. ගණන් හදනකොට නම් මේක ගොඩාක් මැච් වෙන්නේ නැහැ. ගණන් හදනකොට කෙලිම විනාඩි 25ම ගණන් හදන එක තමයි හොඳ. නමුත් මම කියන්නේ පාඩම් කරලා ආයෙම මතක් කරනකොට විනාඩි 20ක් පාඩම් කරා විනාඩි 5ක් ඒ පාඩම් විනාඩි 20 ඒවා කරපු දේ තව මිනිස්සෙකුට කියනවා කියලා හිතලා ඔළුව ඇතුලේ කිව්ව නැත්තම් කටින් ටිකක් කිව්වත් අවුලක් නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඊළඟ විනාඩි 5 පොඩි බ්‍රේක් එකක්. පොඩි බ්‍රේක් එකක් කියන්නේ මේ නැවතිලා යන එහෙම Facebook පොඩ්ඩක් ගිහිල්ලා විනාඩි 5න් එන බ්‍රේක් නෙමෙයි. විනාඩි 5ට Facebook ගියාම ආයෙ එන්නේ නැහැ පැය භාගයකටවත්. එහෙමයි Facebook හදලා තියෙන්නේ. ඒවා මේ උඹලට සෙල්ලම් කරන්න පුළුවන් ඒවා නෙවෙයි ඈ. සෝෂල් මීඩියා හදලා තියෙන්නේ මිලියන බිලියන ගණන් වියදම් කරමින් මිනිස්සෙක් එකට ආවට පස්සේ ඒකේ අහුවෙලා හිර වෙලා ආයෙ යන්න බැරි වෙන්න ඒවල ඇල්ගොරිතම් හදලා තියෙන්නේ. ඒවත් එක සෙල්ලම් කරන්න උඹලා අපි කවුරුත් නෙවෙයි. අපිට එහෙම කරන්න බෑ. ඒ හින්දා පළවෙනි දේ ওই විනාඩි 5 බ්‍රේක් එකේ ඒ වගේ ගොංගන කරන්න යන්න එපා. හරිද? නැගිටලා ගියාට වන්නේ නැහැ විනාඩි 5න් එනවනම්. තමන්ගේ හැටි දන්නවනේ ඔයගොල්ලෝ. විනාඩි 5ට කියලා නැගිටලා ගියාම පැය 5කින් විතර නම් එන්නේ. ඒ විනාඩි 5 ඉන්න තැනම ඉඳගෙන නිකන් පොඩ්ඩක් දුරක් පොඩ්ඩක් ඈතක් බලාගෙන වගේ ඉන්න බලන්න. මොකද ඇස් වලට තියෙන මහන්සි අඩු වෙනවා. එතකොට අර ළඟ පොතක් දිහා බලාගෙන ඉන්න එක, ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉන්න එක, ටික ඈත බලන් හිටියම් පොඩි වෙලාවක් අපිට ඒකෙන් තියෙන බර ටිකක් අඩු වෙනවා. ඇහැට තියෙන මහන්සිය පොඩ්ඩක් අඩු වෙනවා. ඒතර ඊළඟ පැය භාගය අපිට වැඩේ අදින්න පුළුවන් ලේසි. ඔය වැඩේ ඉවරන ඔන්න එක සෙෂන් එකක් ඉවරයි පැය භාගෙ ඊළඟට. දැන් පොඩි බ්‍රේක් එකක් උත්තරන් ඉන්න ආයෙමත් අර පොඩ්ඩක් අර පොඩි එනර්ජි එකක් ඇවිල්ලා තිනවා. ආයෙමත් ඊළඟ විනාඩි 30ට අපි යනවා 20 5 5. කොහොම තමයි යන්නේ. ඒතර ආයෙමත් විනාඩි 20ක් පාඩම් කරා විනාඩි 5ක් රිවයිස් කරා විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් කියන්නේ පොඩි නිකන් රෙස්ට් එකක් ගත්තා. හොඳට ෆෝකසින් තියෙන ළමයින්ට මේක විනාඩි 30 නැතුව ඕන විනාඩි 60වටම යන්න පුළුවන්. කියන්නේ විනාඩි 40ක් පාඩම් කරා විනාඩි 10ක් රිවයිස් කරා විනාඩි 10ක් පොඩි බ්‍රේක් එකක් ගත්තා වගේ. එහෙම කරන්න පුළුවන් ෆෝකසින් හොඳ ළමයින්ට. නමුත් ගොඩක් වෙලාවට ඕගොල්ලන්ගේ වයසේදී වෙන්නේ මේක තමයි හරියන්නේ. විනාඩි 30ක් ඉන්නේ තමාරුවෙන් සමහරක් ළමයි.